එක්තරා විද්‍යාඥ පිරිසක් එකතු වෙලා මිනිස් මොළයේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා. මේ සඳහා ඔවුන් මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙකු තමයි යොදාගන්නේ. මුලින්ම ඔවුන් කරන්නේ මේ සිරකරුවාට උග්‍ර විස සහිත නාගයෙක්ව පෙන්වනවා. ඊළඟට ඔවුන් සිරකරුවාගේ දැස් කළු පාට රෙද්දකින් ආවරණය කරනවා. ඒත් එක්කම එතන ඉන්න එක් විද්‍යාඥයෙක් විසින් සිරකරුවාගේ කකුලක් කටුවකින් සිදුරු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී දැස් ආවරණය කරලා ඉන්න සිරකරුව හිතන්නේ ඔහුට නාගය දෂ්ට කරනවා කියලා. ඒ වගේ මේ අවස්ථාවේදී විද්‍යාඥයින් පිරිසත් නාගයා සිරකරුට දක්ෂ කළ බව ඇඟවෙන විදිහට වැඩ කරනවා. නමුත් ඊළඟට වෙන්නේ හරිම පුදුම සහගත දෙයක්. ඒ තමයි සිරකරුවා මිනිත්තු කිහිපයක් ගතවන්න මත්තෙන්ම ජීවිතක්ෂයට පත්වෙනවා. මෙතන එන විද්‍යාඥයින් පිරිසටත් මේක හිතාගන්න බැරි වෙනවා. ඊළඟට ඔවුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. මේ කරන පරීක්ෂණවල අවසානයේදී ඔවුන්ට දැස් අදහාගන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි නාගයෙකුගේ විෂට සමාන විෂක් මේ සිරකරුගේ ශරීරයේ තිබිලා හම්බ වෙනවා. ඇත්තටම මේක උනේ කොහොමද? නාග විෂක් සිරකරුගේ ඇඟට ආවේ කොහොමද? මේ තමයි මිනිස් මොළයේ ප්‍රබල බව. මම ඔයාලට මෙතන සිද්ධ වුණු දේ සරලව පැහැදිලි කරන්න. මේ පරීක්ෂණයේදී සිරකරුවාගේ කකුල කටුවකින් සිදුරු කිරීම ඔහුට දැනුනේ නාගයෙකු දෂ්ට කිරීමක් විදිහට. ඒ නිසා ඒ එක්කම ඔහුගේ යටිහිතට පණිවිඩයක් කියා තා මිනිත්තු කිහිපයකින් ඔහු මරණයට පත් වෙනවා කියලා. මේ නිසා ඔහුගේ යටිහිත ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් මරණයක්. ඒ නිසා මරණයට අවශ්‍ය විස රසායනය ඔහුගේ ශරීරය තුළම නිපදවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පරීක්ෂණය මගින් අපිට ගන්න පුළුවන් ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි යම් විදිහකින් ඔයාගේ යටිහිතේ යම් අරමුණක් තැන්පත් වුණොත් ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා කියන එක. ඉතින් යටිහිතේ මේ බලවත් බව දන්න පුද්ගලයන් තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න මේ බලය පාවිච්චි කරනවා. ඒක කරන්නේ මෙහෙම. තමන්ට අවශ්‍ය මොනවද අන්න ඒ දේ අරමුණක් විදිහට තමන්ගේ යටිහිතේ තැන්පත් කරවනවා. එතකොට ඒක ඉබේටම සාර්ථක වෙනවා. මේ විදිහට යටිහිතට අරමුණු ඇතුල් කර ගැනීම සඳහා විවිධ අය විවිධ ක්‍රමශිල්ප භාවිතා කරනවා. ඒ අතරින් එක ක්‍රමයක් ගැන මං ඔයාලට අද කියලා දෙන්නම්. ඔයාට ළඟා කරගන්න පුළුවන් මට්ටමේ තියෙන ඕනෑම අරමුණක් හෝ බලාපොරොත්තුවක් තෝරගන්න. නමුත් හොඳින් මතක තියාගන්න. ඒක ඔයාට ළඟා කරගන්න පුළුවන් මට්ටමේ අරමුණක් වෙන්න ඕන. ඊළඟට ඒක දවසට 15 වතාවක් කොලයක ලියන්න. නමුත් එකපාරක් ලිව්වට පස්සේ ආපහු මිනිත්තු 30කට වඩා වැඩි කාලයක් ගියාට පස්සේ තමයි ආපහු ලියන්න ඕන. මේ විදිහට ඔයා දින 21ක් කරන්න ඕන. එතකොට ඔයාගේ අරමුණ ඉබේම යටිහිතේ තැන්පත් වෙලා ඒක ළඟා කරගන්න අවශ්‍ය අනිකුත් දේවල් ඉබේටම ඔයාට ලැබෙනවා. මම මේ කිව්ව ක්‍රමයට අමතරව ඇතැම් අය නින්දට යන්න කලින් තමන්ගේ බලාපොරොත්තුව කොලයක ලියලා ළඟ තියාගෙන නිදාගන්න වගේ දේවල් සිදු කරනවා. යම් කෙනෙක්ට මේ දේවල් ඉතා ලාමක දේවල් වගේ පේන්නත් පුළුවන්. නමුත් මේවයේ අපේ හිතනවට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. වීඩියෝ එක අවසානයට කලින් මම ඔයාලට තවත් උදාහරණයක් කියන්නම්. එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක විදිහට trip to Japan කියලා සෙටප් කරගන්නවා. මේකෙදි වෙන්නේ ෆෝන් එක අන්ලොක් කරන හැම වෙලාවකදීම ඔහුට trip to Japan කියලා ටයිප් කරන්න සිද්ධ වෙනවා. නමුත් මේකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට ඔහුට ඉතා කෙටි කාලයක් තුළ ජපානයේ සංචාරයක් යන අවස්ථාවකුත් ලැබෙනවා. පුදුම වෙන්න දෙයක් නැහැ. මේ තමයි යටිහිතේ බලවත් බව. මෙතනදි සිද්ධ වුණෙත් ඔහු trip to Japan කියලා නිතර ටයිප් කරපු නිසා ඒක ඔහුගේ යටිහිතේම තැන්පත් වීම. ඔයාට තියෙන්නේ මේ දේ පටන් ගන්න විතරයි. අනිත් හැමදේම ඔයාගේ යටිහිත බලා ගනි. ඉතින් තවත් කල් ගන්න එපා. මේ දේ අදම පටන් ගන්න. මොකද මේකෙන් ඔයාට වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් අපිට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.